ළමයි මම බුලත් වැල් වගේක් හැදුවා. හරිද? අපි දැන් ඒ වැල් වගේක් කියන්නේ දෙකයි මම කලින් වීඩියෝ වලත් ඔයගොල්ලොන්ට පෙන්නනවා ඇති. දැන් එයාගේ බලන්න යන සාරුකාරත්වය සහ අස්සන්න වැඩි වෙලාද නැත්නම් තිබූ තත්ත්වද කියලා තමයි බලන්න යන්නේ. මොකද අපි ගම්වල ඉන්න කොල්ලෝ සාමාන්‍යයෙන් විටක් බීඩියක් සිගරට් එකක් වගේ පුරුද්දට බොනවා. ඉතින් අපි ගමේ හැදිච්ච කොල්ලෝනේ ඉතින් මචං හරිද? සාමාන්‍යයෙන් බුලත් පිටක් කියන එක කනවා. ඉස්සර නම් ඔය සීයලා ආච්චිලා තමයි කෑවේ. හරි සීයා ආච්චිලාට බම්බු ගහ ගන්න කියලා. දැන් ඉතින් අපිත් මචං විට කන්න පටන්ගෙන තියෙන්නේ. හරි බයිද අවශ්‍ය නැහැ වැල. ඉතින් ගිහිල්ලා නැගිටලා තමයි තියෙන්නේ. පේනවනේ අන්න දෙබලක් වගේ තියෙන කෙහෙල් ගහ ඒක අනිත් එක ඔය ඒකෙත් උඩට හැදීගෙන ඉන්නේ. වත් හිතන තරම් නම් නමුත් සාර්ථක වෙලා නැහැ කියලා තමයි පිණී යන්නේ. දැන් මාස දෙකක් විතර වගේ වෙනවා තාම එකම තැන තමයි හැදීගෙන යන්නේ. ඒකට හේතුව තමයි ඉතින් පොඩි වදල ගතියකුත් තියෙනවා. ඔන්න ඔකයි ඇත්ත සත්‍ය සහ සත්‍ය කතාව. මම බලන්න බොරුද කියන්නේ වදල පොඩ්ඩක් ගස්වරීම වැඩි. ඒක හින්දා ගහට හොම් වෙලා කියලා හිතා ගන්න පුළුවන් කියලා මට නම් පෙනී යන්නේ.